අපේ අතීත තොරතුරු ගැන මෙන්ම අපේ උරුමයන් ගැන ඔබව දැනුවත් කරන මාහින්න YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිව subscribe කරන්න. අප හා දිගටම රැඳී ඉන්න. අපේ ඉතිහාසය වගේම බෞද්ධ සාහිත්‍ය ගැන සලකද්දී අෂ්ටමහා ස්ථානයක් පිළිබඳව මුලින්ම අදහසක් අපිට දෙන්නේ මහා වංශය. ඒ දෙවන පෑතිස්ස රජතුමා විසින් මිහිඳු මාහිමියන්ට මහමෙවුනා උයන පූජා කරන අවස්ථාවේදී එම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා එතන ඒ මොහොතේ මහ පොළොව කම්පා වෙලා තියෙන බව. ඉතින් ඒ ස්ථානය අෂ්ටමහා ස්ථානයන්ගෙන් එකක් විදිහට දැක්වෙනවා. ඊට අමතරව මිහිඳු මාහිමියන් විසින් තවත් ස්ථාන 7ක මල් ඉසති වෙනවා. ඒ මල් ඉසනු ලැබූ ස්ථාන 7ත් අෂ්ටමහා ස්ථාන වලට අයත් වෙනවා. මහා මේඝවන සංඝාරාමය හෙවත් තිස්සාරාමය, සංඝයා වහන්සේලාගේ කර්මමාලක සීමාව, ජන්තාගර පොකුණ, ශ්‍රීමා බෝධිය පිහිටුවන ස්ථානය, සංඝයා වහන්සේලාගේ පොහොය ගෙය, සංඝයා වහන්සේලාගේ ලාභය බෙදෙන ස්ථානය, චතුෂ්ශාලාව, රත්නමාලි චෛත්‍ය භූමිය මේ අෂ්ටමහා ස්ථාන ලෙස හඳුන්වනවා. මහා වංශයට අමතරව දීප වංශය හා සිංහල බෝධි වංශය කියන ඓතිහාසික ග්‍රන්ථවලද මේ ස්ථාන 8 මෙලෙසින්ම සඳහන්ව තියෙනවා. නමුත් එම කිසිම ග්‍රන්ථයක අටම ස්ථානය කියන වචනය පැහැදිලිව සඳහන් කරලා නම් නැහැ. ඉතින් මුලින්ම අටම ස්ථානයක් ගැන කතා කරන්නේ පූජාවලිය කතුරයා. එහි අටම ස්ථානය ගැන මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අනුරාධපුරයේ දකුණු මහා සෑය පිහිටි ස්ථානය, මහමෙවුනා උයන මැද ශ්‍රීමා බෝධිය පිහිටි ස්ථානය, ලෝවා මහ පාය පිහිටි ස්ථානය, පිරිත්ලාගේ පිහිටි ස්ථානය, දන්තාදර හෙවත් ජන්තාගර නම් පොකුණ පිහිටි ස්ථානය, තූපාරාමයේ පිහිටි ස්ථානය, පතන් භූමියෙහි රුවන්වැලි මහා සෑය පිහිටි ස්ථානය, මිහින්තලයේ මහසල සෑය පිහිටි ස්ථානය. මෙම ස්ථානයන්හි පූර්ව බුදුවරුන් මෙන්ම අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේද වැඩ සිටින ලදැයි පූජාවලිය කතුවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. අනතුරුව රචිත සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන අටම ස්ථානයෙන් තූපාරාමය හා මිහින්තලය මහසල සෑය ඉවත් වී ඇති අතර ඒ වෙනුවට චතුස්ශාලාව හා මහා භෝජන ශාලාව ඇතුළත්ව තියෙනවා. සද්ධර්මාලංකාරයේම තවත් ඡේදයක නව මහා ස්ථානයන් පිළිබඳව සටහනක් දැක්වෙනවා. ඒ පූජාවලියේ තිබූ ස්ථාන 8ට රුහුණු ජනපදයේ දීඝනක යන්න ඇතුළත් කරමින් සද්ධර්ම රත්නාවලී කතුවරයා පූජාවලියේ සඳහන් ස්ථාන 8න් දකුණු මහා සෑය ඉවත් කර රුවන් පාය පිහිටවන්නා වූ පතන් භූමිය යනුවෙන් යොදා ඇත. එහිද මේවා අටම ස්ථානය යන නාමයෙන් හඳුන්වා දීමක් නම් කරලා නැහැ. මහනුවර රාජධානි සමය වන විට මෙරට වෙහෙර විහාර බොහොමයක් විනාශ වෙලා ගිහින් අටම ස්ථානයේ ලෙසින් හැඳින්වුණු සමහර ස්ථාන සොයා ගන්නවත් අපහසු වෙලා. ඒ නිසාම මහනුවර යුගයේ නම් පොතෙහි සඳහන් වෙලා තියෙන අටම ස්ථානය මෙන්න මේ විදියට: ශ්‍රී මහා බෝධිය, ලෝවා මහ පාය, මිරිසවැටිය, අබේගිරිය විහාරය, ජේතවන විහාරය, රත්නමාලි චෛත්‍ය, තූපාරාමය, මිහින්තලේ සේල චෛත්‍ය. පසු කාලයකදී ලංකාව ඉංග්‍රීසින්ට යටත් වීමෙන් පස්සේ 1869 වර්ෂයේදී විහාර භූමි පිළිබඳ කොමසාරිස්වරයෙක් පත් වුණා. ඔහුට ඕන වුණා මේ අටම ස්ථානය බෞද්ධයන් හට පවරා දෙන්නට. ඒවායේ සීමා මායිම් නිශ්චය කරගන්නට. ඒ සඳහා ඔහු අදාළ කරගත්තේ 1872 නොවැම්බර් මාස 20 වෙනි දින එකල සිටි මිනුම්පතිවරයා විසින් නිකුත් කරන ලද සැලසුමක්. ඒ සැලසුමේ අටම ස්ථානය සලකුණු කරලා තිබුණේ ඒවායේ භූමි ප්‍රමාණයන්ද සමගින්. එදා ඒ සැලසුමේ තිබුණ අටම ස්ථාන තමයි මේ: ජේතවනාරාම දාගැබ හා මළුව, ලංකාරාමය, තූපාරාමය, අභයගිරිය, ලෝවා මහ පාය, ජයශ්‍රී මහා බෝධිය හා පන්සල, මිරිසවැටිය දාගැබ හා මළුව, රුවන්වැලි මහා සෑය දාගැබ මළුව හා පන්සල. අවසානයේ 1909 ජනවාරි 16 වන දින එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් එච්.ඒ. මැකලම් මහතා එවකට පත්ව සිටි අටම ස්ථාන කමිටුව සමග කළ සාකච්ඡාවකින් පසුව පහත දැක්වෙන පරිදි අටම ස්ථානය නම් කර නීතිගත කළා. ශ්‍රී මහා බෝධි මළුව, ලෝවා මහා පාය, රුවන්මැලි මහා සෑය, අබේගිරි වෙහෙර, තූපාරාමය, ජේතවනාරාමය, ලංකාරාමය, මිරිසවැටිය. ඉතින් මේ විදිහට තමයි අද අපි වන්දනාමාන කරන අටම ස්ථානයේ නම් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපේ අතීත තොරතුරක් ගැන මෙන්ම අපේ උරුමයක් ගැන තොරතුරුත් රැගෙන ඊළඟ වීඩියෝවෙන් අපි හමු වෙමු. අපිව subscribe කරන්න. ස්තුතියි.